1981 පළවෙනි ප්‍රශ්නේ B කොටස. පරමාණු ක්‍රමාංක 26 වන X නම් මූලද්‍රව්‍යයේ ත්‍රිත්ව ධනායනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕනේ. එතකොට අපි දන්නවා ධනායනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කලින් උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සම්මත ආකාරයට සකස් කරලා ඊට පස්සේ තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම සිදු කළ යුත්තේ. එතකොට අපි ඉස්සෙල්ලාම කටු වැඩ ටිකක් තියෙනවා කරන්න. එතකොට පරමාණු ක්‍රමාංක 26 කියන X කියන මූලද්‍රව්‍යය ගත්තොත් ඒ මූලද්‍රව්‍යයේ පරමාණුක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 26ක් තියෙනවා. එතකොට උදාසීන X පරමාණුවක ඉලෙක්ට්‍රෝන 26ක් තියෙන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන 26ක් තියෙන පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉස්සෙල්ලා ලියලා ඉන්න ඕනේ. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. තව ඉලෙක්ට්‍රෝන 24ක් තියෙනවා. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. තව ඉලෙක්ට්‍රෝන 22ක් තියෙනවා. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. තව ඉලෙක්ට්‍රෝන 16ක් තියෙනවා. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. තව ඉලෙක්ට්‍රෝන 14ක් තියෙනවා. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. තව ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. තව ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්මත ආකාරයට සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ ශක්ති මට්ටම් අනුපිළිවෙලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන පළවෙනි අවස්ථාවේදී අනුපිළිවෙලට ලියන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මේ විදිහට ලියලා සකස් කරන්න ඕනේ. දැන් අපිට පුළුවන් උත්තරයට යන්න. එතකොට X පරමාණුවෙන් X3 ධනායන හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් පිටවීමෙන්. එතකොට හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමෙන් ඉලෙක්ට්‍රෝන 2ක් පිට වෙනවා. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උප ශක්ති මට්ටමෙන් ඉලෙක්ට්‍රෝන 1ක් පිට වෙනවා. ඒ විදිහටයි ඉලෙක්ට්‍රෝන 3 බාහිරම උප ශක්ති මට්ටමේ ඉඳලා ඉවත් වෙන්නේ. එතකොට තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උප ශක්ති මට්ටමේ ඉතුරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන 5යි. ඉතිරි උප ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පැවති ස්වරූපයෙන් පවතිනවා. අවශ්‍ය නම් හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන නැහැ කියලා ලියන්න පුළුවන් මේ විදිහට. එහෙම ලියන එක අත්‍යවශ්‍ය නැහැ. එතකොට කවුරු හරි දරුවෙක් පරමාණු ක්‍රමාංක 26 කියන මූලද්‍රව්‍ය උදාසීන පරමාණුක ඉලෙක්ට්‍රෝන 26ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් වුනහම ඉලෙක්ට්‍රෝන 23යි ඉතිරි වෙන්නේ. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන 23 පවතින්නේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි කියලා. ඉලෙක්ට්‍රෝන 23ක් පවතින උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි පවතින්නේ කියලා හිතුවොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. උදාසීන පරමාණුවෙන් තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ. එහෙම නැතුව ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන් ලැබෙන අයනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානට අනුරූප වන උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අදාළ අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සමග ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට ධනායනවල ඍණායනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න එපා. දෙවෙනි කොටස X3 ධනායන හයිඩ්‍රජන් සල්ෆයිඩ් අතර ආම්ලික මාධ්‍යයේදී සිදුවීමට වඩාත් ඉඩ ඇති ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණයක් ලියන්න. එතකොට පරමාණු ක්‍රමාංකය 26 වන මූලද්‍රව්‍ය යකඩ. එතකොට X3 ධනායන වෙන විදිහින් කිව්වොත් යකඩ 3 ධනායන හයිඩ්‍රජන් සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියාව. එතකොට අපි දන්නවා යකඩ වලට යකඩ 2 ධනායන බවට පත් වෙන්න පුළුවන්. එතකොට X2 ධනායන හැදෙනවා කියලා ලියන්න පුළුවන්. ඒ විදිහට ලියනවා නම් නැත්නම් යකඩ 2 ධනායන හැදෙනවා. එතකොට සල්ෆර් වල ඔක්සිකරණාංකය කීයද මෙතනදී? හයිඩ්‍රජන් සල්ෆර් කියන අලෝහය එක්ක තියෙන. එතකොට ඔක්සිකරණාංකය ධන 1යි. ගණනය කරන්න පුළුවන් සල්ෆර් වල ඔක්සිකරණාංකය ඍණ 2යි. එහෙම නැත්නම් හයිඩ්‍රජන් සල්ෆයිඩ්. එතකොට අපි දන්නවා සල්ෆයිඩ් අයනයට අනුරූපයි. එතකොට සල්ෆයිඩ් අයනයේ ඔක්සිකරණාංකය ඍණ 2යි. එතකොට සල්ෆර් වලට සිද්ධ වෙනවා යකඩ ඔක්සිහරණය වෙන හින්දා ධන 3 ඉඳලා ධන 2 දක්වා ඔක්සිකරණාංකය අඩු කරගන්න හින්දා ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඉලෙක්ට්‍රෝන පිට කරන්න. එතකොට සල්ෆර් පරමාණුව ඉලෙක්ට්‍රෝන පිට කළොත් ඔක්සිකරණාංකය ඍණ 2 ඉඳලා
ශුන්‍යයට වැඩි වෙනවා කියලා හිතලා අපිට සල්ෆර් හැදෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට ධන 3 ධන 2 වෙන්න එක ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. ඍණ 2 ශුන්‍ය වෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. එතකොට ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගාන පිටවන ඉලෙක්ට්‍රෝන ගානට අපිට සමාන කරන්න පුළුවන් යකඩ 3 ධන අයනය 2කින් ගුණ කරලා. එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල තිබිච්ච හයිඩ්‍රජන් පරමාණු H ධන අයන විදිහට මුදා හැරෙනවා. එතකොට යකඩ පරමාණු ගන්න තුලිතයි සල්ෆර් පරමාණු ගන්න තුලිතයි හයිඩ්‍රජන් පරමාණු ගන්න තුලිතයි සමස්ත ආරෝපණය ධන 6යි ධන 4යි ධන 2යි ධන 6යි. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ප්‍රතික්‍රියාව සඳහා X3 ධන අයන හයිඩ්‍රජන් සල්ෆයිඩ් අතර ආම්ලික මාධ්‍යයේදී සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට තුන්වෙනි කොටසේදී අහනවා ඉහත B2හි ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් හා සම්බන්ධිත හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකයේ සිදුවන වෙනස කුමක්ද? හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියක පැත්තේ හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය ධන 1යි, ඵල පැත්තේදී හැදෙන්නේ හයිඩ්‍රජන් ධන අයන. එතකොට ඔක්සිකරණාංකය ධන 1යි. එතකොට අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය ධන 1හි නියතව පවතී. එතකොට මේ ආකාරයට තමයි මේ ප්‍රශ්නය සඳහා නිවැරදිව පිළිතුරු ලිවිය යුත්තේ.